අද වෙනකොට මේක මරණීය වගේ මාරාන්තික වෛරසයක් කියලා නම් කරලා නැති වුණත් JN1 තවත් කොවිඩ් වෛරසයක් අද වෙද්දී ව්‍යාප්ත වෙලා තිබෙනවා මේ ආසියානු කලාපයේ. මේ වෙද්දී ඉන්දියාවෙත් තියෙනවා, තායිලන්තේ, සිංගප්පූරුවෙත් තියෙනවා. ලංකාවට මේක ආවේ නැහැ කියලා තමයි මේ සාක්ෂි නැහැ, ඇවිල්ලා නැහැ කියලා තමයි දැන්ට තහවුරු කරන්නේ. මේ වසංගතය ලංකාවට කොයි වගේ බලපෑමක් කරයිද? මොකද මට ඔබතුමාට මේ කාරණාවට පිවිසෙද්දිම මතක් කරන්න කැමති කොවිඩ් ලංකාවේ නැතුව පිටට තිබ්බ කාලයක් තිබ්බා. ඒතකොට මේ ලංකාවේ කතා කරා. හැබැයි එහෙම කතා කරාට ආවට පස්සේ ඒක මේ හරි වැඩපිළිවෙලක් තිබෙන මේක පාලනය කරගන්න. ඉතින් අන්න ඒ වගේ මොහොතක අපි ඉන්නේ දෙවෙනි වටේත් අපි මේකට අහුවෙද්ද නැහැ. ඇත්තට මේ වසංගතය මොකක්ද දැන් තත්ත්වය මොකක්ද? පළවෙනි එක තමයි මේ වසංගතයක් දැන් ඩිටෙක්ට් වෙලා තියෙනවා. ආසියාතික රටවල් වල ඉන්දියාවෙත් මුම්බායි වල මේ ඇවිත් වෙලා තියෙනවා. මුම්බායි වල මරණ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ලංකාව විවෘත රටක් විශාල වශයෙන් සංචාරකයෝ එනවා විතරක් නෙමෙයි දැන් ආණ්ඩුව ඒකට ලොකු ආරාධනාවක් කරගෙන යනවා මහ පරිමාණයෙන් සංචාරකයන් ගෙන්න ගන්න. ඉතින් ඒ තත්ත්වයේ යටතේ මේ වෛරස් වසංගත කියන ඒවා මේ අර බැක්ටීරියා වසංගත වගේ බැක්ටීරියා වලට නම් අපි කියනවා ඇන්ටිබයොටික් කියලා අපි ඒවා මරනවා ඒ බැක්ටීරියා. වෛරස් මරනවා වෙනුවට අපිට කරන්න පුළුවන් වෙන්නේ අපේ ඇඟේ ප්‍රතිජීවනය වැඩි දියුණු කිරීම විසින් වෛරසය පාලනය කිරීම. ඉතින් වෛරසයට අපේ කොවිඩ් වෛරසයට එන්නත් එහෙම හොයාගත්තා. හැබැයි ඊටාම කෙටි කාලයයි ගියේ. ඒවා ටෙස්ට් කළා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යන ක්‍රියාවලියක් මාස කිහිපකින් තමයි වුනේ. ඒ වගේම විශාල වශයෙන් මහජනයා මිය යන්න ගත්ත දියුණු රටවල් කියන ඒවා පවා පළවෙනි දේ තමයි මෙහෙම වෛරසයක් තියෙනවා නම් රෝගියෙක් දෙන්නෙක් කොහේ හරි හම්බ වුණා නම් ඒ රෝගියා දෙන්න මහජනයා දැන් මේ ලෝකය එකම යායක්නේ එකටනේ තියෙන්නේ. ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. දැන් මුම්බායි වගේ නගර කෝටි 2ක් 3ක් ජීවත් වෙන නගරවල අධික ජනගණත්වය වහාම පැතිරෙනවා. අද රෝගීන් 10ක් හම්බ වුණා නම් හෙට රෝගීන් 50ක් හම්බ වෙනවා. එහෙම යනවා. චීනය වගේ රටවල්, සිංගප්පූරුව වගේ නගර මේ වගේ ඒවා වේගෙන් මේක ව්‍යාප්ත වෙනවා. ලංකාවට මේක එක රෝගියෙක් හරි ආවනම් ආරම්භයේදී මේක පින් ඩවුන් නොකළොත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. දැන් අපිට ඇත්තටම උනේ 2020 දී උනේ මේක බැරෑරුම්ම සලකුවේ නෑ අපි. කටකයි වාරු ගැහුවා. ජනාධිපතිම කටකයි වාරු ගැහුවා මේවත් වැඩද අපි 5000ක් මැරලත් යුද්ධ කරපු හැටි මෙහෙමයි අර මේ කියලා මේ කටකයි වාරු ගැහුවා. ඒ වගේම සංචාරකයෝ ගෙනල්ලා අත්හදා බැලීම් කරන්න ගියා. දැන් මෙවර ලංකාව දූපත් රටක්. අපිට වහන්න තියෙනවා නම් වහන්න තියෙන්නේ එක තැන. ඒ තමයි කටුනායක ගුවන්තොටුපොළ. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳ හොඳ ඇසෙස්මන්ට් එකක් අපේ සෞඛ්‍ය බලධාරීන් කළා. මේ පිළිබඳ ඉතා ඉක්මනින් ප්‍රිකෝෂන් ගන්න ඕනේ. නැත්තම් මේ සිද්ධිය එක්කෙනෙක් දෙන්නෙක් වුණාට පස්සේ ඊට පස්සේ ව්‍යාප්ත වෙන වේගය පාලනය කරන්න බෑ. ඒ නිසා මේක ආරම්භයේදීම මේක පින් ඩවුන් කරන්න ඕනේ. මොකද මේ වෛරස් කියන ඒවා විශේෂයෙන් මේ කොවිඩ් වෛරසය අපි දැකපු දේ තමයි එකක් මර්ධනය කරනකොට ඒකෙම වෙනත් නිරූපණයක් එනවා. ඒක මර්ධනය කරනකොට ඒකේ ජාන ක්‍රියාවලිය වෙනස් කරගෙන අලුත් වෛරසයක් අප්ඩේට් වෙනවා. ඔව් ඒගොල්ලෝ ඇඩැප්ට් වෙනවා. ඇඩැප්ට් වෙවි ගමන් කරනවා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් වහා ෂණික ක්‍රියාමාර්ගයක් අපේට දැන් මේ ගැන අත්දැකීමකුත් තියෙනවානේ. අපේ වෛද්‍යවරුන්ට වෛද්‍ය සහායකින්ට මේ ගැන අත්දැකීමකුත් තියෙන නිසා ඉක්මනින් ඇසෙස්මන්ට් එකක් කරලා අපි මේට පිළිතුරු සපයා ගත යුතුයි. එහෙම නැත්නම් මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඉන්දියාව ඒ වගේම තායිලන්තය සිංගප්පූරු මේ විදිහේ ක්‍රියාමාර්ග අරන් තියෙනවද? දැනට ඒගොල්ලෝ මේ ගැන ලාම් කරලා තියෙනවා. දැන් අර අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුවවැසුම් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා තියෙනවා. නමුත් කවුරුත් දන්නා මේකෙන් ඇති වෙන ආර්ථික බලපෑම රටවල් වහලා දාන්න, නිරෝධායනය කරන්න ඒ වගේ තත්ත්වයකට තාම ගිහිල්ලා නැහැ. හැබැයි මේක පාලනය නොකළොත් අනිවාර්යයෙන්ම මේක යන වේගය අපි කියන්නේ අර එක්ස්පොනෙන්ෂියල් ඝාතීය විදියට වැඩි වෙන්නේ. අද 1යි හෙට 2යි නෙමෙයි. අද 1 හෙට 20යි අනිද්දාට 200යි. එහෙම වර්ධනය වෙන්නේ. ඒ නිසා මේකට ඉක්මන් මේක ක්‍රියාමාර්ගයක් ගැනීම